හායි යාළුවනේ, ඔන්න අපි පළවෙනි දවසේ සංචාරය ඉවර කරලා හවස 6ට විතර නවාතනට ආවා. ජීප් එකෙන් බහිනකොටම දැක්ක දෙයින් අපි හොඳටම බය වුණා. ඔයාලා දන්නවාද? අපි අපේ බංගලාවේ ඉස්සරහට ලොකු අලියෙක් ඇවිල්ලා හිටියා. බංගලාවේ මාමලා කිව්ව විදියට මෙයාගේ නම කුමාර. මේ කුමාර අලියා දරුණු අලියෙක් නම් නෙවෙයිලු. වටේම කැරක හිටිය කුමාර අලියා සවස 6:30ට වගේ හෙමින් යන්න ගියා. රාත්‍රී 9:30 විතර වෙද්දී මෙන්න තවත් අමුත්තෙක් අපිව බලන්න ඇවිත්. මෙයා නම් ටිකක් දරුණු ඇතෙක් කියලා බංගලාවේ මාමලා කිව්වා. මෙයා තමයි ගැමුණු ඇතා. අපි හොඳටම බයෙන් හිටියේ. මෙයා අපිට ඊළඟ දවසේ උදේ සෆාරි යද්දිත් හම්බ වුණා. මේ ඉන්නේ ගැමුණු ඇතා තමයි. උදේ සෆාරි ඉවර වෙලා ආපහු බංගලාවට එද්දී ආයෙත් කුමාර අලියා අපිව බලන්න බංගලාවට ඇවිත් හිටියා. එයා නම් කරදරයක් නැතුව හිටියා. සෆාරි අතරමඟදී අපි දැකපු තවත් අලින්ගේ වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම්. බායි.